යාළුවනේ ඔයා ෆෝන් එකේ වැදගත් ඇප් එකක් යූස් කරද්දී එහෙම නැත්නම් ගේම් එකක් සෙල්ලම් කරද්දී එකපාරටම පැනලා යන කරදරකාරී ඇඩ් නිසා එපා වෙලා දින්නේ. සමහර වෙලාවට අපේ ෆෝන් එක අපේ පවුලේ අය පොඩි ළමයි ඉස්සරහා පාවිච්චි කරන්න බැරි තරම් නරක දැනීම් වෙන අවස්ථාවල් තියෙනවා. ගොඩක් අය හිතන්නේ මේක නවත්තන්න බෑ කියලා. එහෙම නැත්නම් මේකට මොකක් හරි ඇඩ් එකක් දාගන්න ඕනේ කියලා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කිසිම ඇප් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාගේ ෆෝන් එකේ තියෙන එක මේක සෙටින් එකකින් මේ සියලුම ඇඩ් සදාටම බ්ලොක් කරන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක අවසානයේ එක්ක දෙන්න කියලා ඔයාලට ආරාධනා කරගමන් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ඇයි මේ ඇඩ්ස් එන්නේ? ඒකට හේතුව තමයි අපි ගොඩක් දෙනා පාවිච්චි කරන නොමිලේ දෙන apps එහෙම නැත්නම් free apps මුදල් උපයන්නේ මේ දැන්වීම හරහා. හැබැයි යාළුවනේ සමහර app වල මේක ඕනෑවට වැඩි. ඒ වගේම යාළුවනේ මේ හේතුව නිසා අපේ data ඉක්මනින් අපත යනවා. වගේම ෆෝන් එකේ බැටරි එකත් ඉක්මනින්ම ඉවර වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේ ඇඩ්ස් හරහා ඔයාගේ පුද්ගලික දත්ත පාව වෙනත් පාර්ශවයන් අතර යන්න ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ මේකට දෙන හොඳ විසඳුම තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන DNS ආරක්ෂක පද්ධතියට වැටක් දාන එක. ඉතින් යාළුවනේ මේ setting එක ලේසියෙන් on කරගන්න විදිය මම ඔයාලට පියවරෙන් පියවර පැහැදිලි කරන්නම්. දැන් යාළුවනේ ඔයා මුලින්ම ඔයාගේ setting application එක open කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන search bar එකේ type කරගන්න DNS කියලා. දැන් යාළුවනේ මෙතන මේ වගේ search result දෙකක් බලා ගන්න පුළුවන්. ඔයා touch කරන්න ඕන මේ private DNS කියන option එක උඩ. දැන් යාළුවනේ මෙතන යටම තියෙන private DNS provider hostname කියලා option එක අන්නේ උඩ යාළුවනේ දැන් ඔයා එකපාරක් touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන යටම තියෙන custom name කියලා අන්නේ option එක උඩ දැන් එකපාරක් touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මම මේ type කරන hostname එක ඔයා ඒ විදිහටම මෙතන type කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට වඩාත් පැහැදිලිව බලා ගන්න ඕන නිසා මම මෙතන display වෙන්න දාන්නම් මම type කරන වචනය. හරි යාළුවනේ දැන් ඔයා type කරලා ඉවර නම් මෙතන පල්ලෙහෙන් තියෙන නිල් පාටින් save කියලා බටන් එක අන්නේ උඩ යාළුවනේ touch කරන්න. ඉතින් යාළුවෝ දැන් අපේ settings ටික අපි හදාගෙන ඉවරයි. දැන් යාළුවනේ ඔයාට පුළුවන් කලින් ads ආපු ඕනෑම app එකකට ගිහිල්ලා බලන්න. ඔයා දකි පුදුම හිතෙන වෙනස. කිසිම කරදරකාරී ad එකක් යාළුවනේ ආයි ඔයාගේ ෆෝන් එකට එන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ setting එක ගැන මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරොත් මේකෙන් වෙන්නේ ඔයාගේ ads එන server එකත් ඔයාගේ ෆෝන් එකත් අතර තියෙන සම්බන්ධය නවත්තන එක. එහෙම නැත්නම් බින්ද හෙලන එක. ඉතින් යාළුවනේ මම මෙයාට කියලා දීපු option එක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි වගේම ඔයාගේ internet වේගයත් මේකෙන් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ මේ setting එකෙන් ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ කොච්චර ලේසි වුණාද කියලා පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මේක යාළුවනේ ඔයාගේ යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. මොකද මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. ඉතින් යාළුවනේ තාක්ෂණික ලෝකයේ මෙවැනිම රහස් හැමදාම දැනගන්න Eagle Geek Show අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. ජය වේවා.